ඉතින් හයි සෙට් එක ඔන්න ඉතින් පිළිගන්නවා අදත් අලුත් මලුත් වීඩියෝ එකට. ඉතින් අදරන් ආවේ බ්ලැක් ක්ලෝවර් එකේ 7 වෙනි එපිසෝඩ් එකයි 8 වෙනි එපිසෝඩ් එකයි. ඉතින් වැඩි කතා නැතුව අපි යමු වීඩියෝ එකට. ඉතින් එපිසෝඩ් එක පටන් ගන්නේ බ්ලැක් බුල්ස් ලගේ බේස් එක වෙන්නලා. ඉතින් මැක්නා කියනවා ඇස්ටට මෙන්න ඔයාගේ අලුත් මලුත් කාමරේ කියලා. ඉතින් ඇස්ටා කියනවා මට කවදාවත් කාමරයක් තියලා නැහැ. ඔයාලට ගොඩක් ස්තුතියි කියලා. එයාගේ කාමරේ දැකලා එයාට ඇඬෙනවා. ඉතින් මෙයා දැන් එයාගේ කාමරේ හොඳ පිරිසිදුව තියාගන්නවා කියලා මැග්නට කියලා එයා කාමරේ අස් කරන්න ගන්නවා. ඉතින් ඇස්ටා කිසිම දූවිලි බිඳක් තියෙන්නේ නැති වෙන කාමරේ අස් කරනවා ලස්සනට. ඉතින් ඇස්ටට හරි සතුටුයි. එයා කියනවා මැග්නට මට මීට කලින් කවදාවත් කාමරයක් තියලා නැහැ. අපි හැමෝම පල්ලි එකට නිදාගන්නේ. එහෙම කියලා. ඊට පස්සේ ඇස්ටට පල්ලි කට්ටිය මතක් වෙනවා. ඉතින් ඇස්ටා ඒගොල්ලන්ට ලියුමක් ලියනවා මම බ්ලැක් බුල්ස්ලට එකතු වුණා කියලා. ඉතින් එතනින් පස්සේ සීන් එක කපලා අපිට පේන්නේ ගෝල්ඩන් ඩවුන් එක යූනෝ සෙට් වුණ කණ්ඩායම. ඉතින් අපිට පේනවා ක්ලවුස් කියන එක නා යූනෝට එයාට එයාගේ කාමරේ පෙන්නලා මේක තමයි ඉන්න කාමරේ කියලා පෙන්නනවා. ඉතින් යූනෝට හම්බෙලා තින්නේ ඇස්ටට වඩා හොඳ බ්‍රෑන්ඩ් නිව් කාමරයක්. ඉතින් යූනෝ කියනවා හරි දැන් ඔයාට යන්න මට වැඩක් තියෙනවා කරන්න එහෙම කියලා. ඊපස්සේ ක්ලවුස් කියනවා ඔයා ලොකු ඔලුව හදාගන්න එපා කැප්ටන් ආව මේකට ගත්තා කියලා. ඉතින් ඊට පස්සේ අපිට පේනවා යූනෝත් ලියුමක් ලියනවා පල්ලියේ කට්ටියට එයා ගෝල්ඩන් ඩවුන් එකට එකතු වුණා කියලා. ඊට පස්සේ අපිට පෙන්නනවා පල්ලියේ කට්ටියව හැමෝම වගේ මොකක් හරි වැඩක යෙදිලා ඉන්නේ. එතකොටම ඇස්ටාගේ යූනෝගේ ලියුම් දෙක පල්ලියේ කට්ටියට හම්බෙනවා. ඉතින් සිස්ටර් ලිලි මේක ගිහිල්ලා ෆාදර්ට දෙනවා. ඉතින් ෆාදර් මේක හැමෝටම ඇහෙන්න කියවනවා. අද කියනවා යූනෝ ගෝල්ඩන් ඩවුන් එක තේල්ලා ඒක තමයි තියෙන හොඳම කණ්ඩායම කියලා. පස්සේ සිස්ටර් ලිලි ඇස්ටාගේ ලියුම අරන් කියවනවා. ඉතින් ෆාදර් කියනවා හරි ඇස්ටට දැන් එන්න වෙලාව හරි. එහෙම කියලා සිස්ටර් ලිලි කියනවා නෑ ඇස්ටාවත් තේල්ලා කියලා. ඒතර ඔක්කොම වගේ පුදුම වෙලා වගේ බලාගෙන ඉන්නවා. ඇස්ටා කොහොමද තේරෙන්නේ කියලා. පස්සේ ෆාදර් කියනවා හරි දැන් ඉතින් අපේ දෙන්නම තේල්ලා ඉන්නේ. ඒගොල්ලෝ තමයි අපේ පල්ලියේ අනාගතේ. මම මේක ගමේ අනිත් කට්ටියටත් කියලෙන්නම් කියලා. එයා කොස්සේ නැගලා ගමේ අනිත් කට්ටියටත් කියන්න යනවා. ඉතින් ඊළඟ සීන් එකෙන් අපිට පේනවා ඇස්ටා යාගේ අලුත් කාමරේ නිදාගෙන නැගිටිනවා. ඉතින් ඇස්ටට දැන් අනිත් කට්ටිය බලන්න යන්න ඕනේ. ඉතින් ඇස්ටා යද්දි එයාට තේරෙනවා මෙතන මොකක් හරි වෙනසක් තියෙනවා කියලා. ඉතින් ඇස්ටා දුවගෙන යද්දි ඇස්ටාව කනුවක වදිනවා. ඉතින් ඇස්ටා කියනවා මේක ඊයේ තිබ්බේ නෑනේ කියලා. පස්සේ ඇස්ටට මැග්නව හම්බෙනවා. මැග්නගෙන් ඇස්ටා අහනවා ඇයි මේ කනුවක් මෙතන තියෙන්නේ කියලා. පස්සේ මැග්නා කියනවා අපේ බේස් එක දවසින් දවස වෙනස් වෙනවා කියලා. ඉතින් මැග්නා කියනවා දැන් ඉතින් ඔයා බ්ලැක් බුල්ස් එකේ එන්න මං ඔයාට අපේ බ්ලැක් බුල්ස් එක වටේ පෙන්නන්නම් කියලා. ඉතින් අපිට පේනවා චාමි කන ගමන් ඉන්නවා. ඉතින් ඇස්ටයි මැග්නයි නාන දෙන ඉන්නවා. ඉතින් ඇස්ටා කියනවා මෙතන වතුර හරිම රස්නේ. ඔයා කොහොමද මෙහෙම ඉන්නේ කියලා. පස්සේ අපිට පේනවා දැන් ඇස්ටර හැමතැනම එයා පෙන්නනවා. ඉතින් මේ තියෙන බාත්රූම් එක කියලා ඇස්ටට පෙන්නද්දී එතන යමි ඇතුළේ ඉඳන් ඒගොල්ලන්ට කෑ ගහනවා තමුසෙලා මොනවද මෙතන කරන්නේ කියලා. ඉතින් ඒ දෙන්නා බය පැනලා දුවනවා. ඊට පස්සේ මේ ඉන්නේ යමිගේ සුරතල්ලු කියලා ඇස්ටට යට ඉන්න බල්ලු 3 දෙනෙක්ව පෙන්නනවා. ඉතින් මේ එක බල්ලෙක් එයාට ඔලු 3ක් තියෙනවා. ඉතින් ඇස්ටට කියනවා දැන් ඔයා මෙයාලට කන්න දෙන්න වෙලාව හරි කියලා. ඉතින් ඇස්ටා මෙයාලට කන්න දෙන්න හදද්දී ඇස්ටාගේ ඔලුව අල්ලලා එකෙක් කනවා. ඉතින් ඇස්ටයි මැග්නයි එතනිනුත් පැනලා දුවනවා. දැන් හැමතැනම වගේ ඇස්ටට පෙන්නලා තියෙන්නේ. ඉතින් මේ දෙන්න හරි ෆන් එකේ ඉන්නවා කියලා අපිට පේනවා. ඉතින් ඇස්ටා මෙම දුවද්දී එක්කෙනෙක්ගේ ඇඟේ වදිනවා. ඉතින් මෙයා තමයි කලින් එපිසෝඩ් එකේදී අර ඇස්ටලා දිහා උඩේ ඉඳන් බලාගෙන හිටපු එක්කෙනා. මෙයාත් මේ අවුරුද්දේ ඇස්ටලාගේ ටීම් එකට එමත් නැත්නම් බ්ලැක් බුල්ස් එකට බැඳුණු අලුත් එක්කෙනෙක්. ඉතින් ඇස්ටා යාව හඳුන්වලා දෙනවා මං තමයි ඇස්ටා කියලා. එයා ඇස්ටාගේ අතට ගහලා කියනවා මං ඔයා වගේ ගමකින් ඉඳන් ආපු අනාථයෙක් එක්ක කතා කරන්නේ නැහැ කියලා. ඔයත් මට කතා කරන්න එපා මං රාජකීය කෙනෙක් කියලා එයා ඇස්ටට කියනවා. ඉතින් ඇස්ටට මේක ඇහිලා ඇස්ටට පොඩ්ඩක් කේන්ති ගිහිල්ලා ඇස්ටා නිකන් විහිළුවට වගේ හරි කුමරීනි කියලා එයාට විහිළුවට වගේ කියනවා. ඉතින් එයා කියනවා විහිළු කරන්න එපා මාත් එක්ක. ඉතින් ඇස්ටට දැන් හොඳටම කේන්ති ගිහිල්ලා ඉන්නේ. ඉතින් ඇස්ටා රාජකීයද කියලා බලන්න නැතුව වලියෙම අදිනවා. ඉතින් එයා ඇස්ටට මැජික් එකක් යවනවා කියලා එයා ලොකු වතුර බෝලයක් යවලා ඇස්ටා දිහාවට යවනවා. ඉතින් මේක ඇස්ටා ගාවට ගිහිල්ලා හැරිලා වදින්නේ මැග්නට. ඉතින් ඇස්ටා කියනවා ඔයාට මිස් වුණානේ එහෙම කියලා ඇස්ටා විහිළු කරනවා. ඉතින් මැග්නා කියනවා මොකක්ද ඒ කරේ ඔයාට පිස්සුද මම වාගේ සීනියර් කෙනෙක් කියලා එහෙම කියලා. ඊට පස්සේ නොෙල් කියනවා ඔයා මොකද ඒ වතුර බෝලේ යන තැන හිටියේ ඔයාගේ තමයි වැරද්ද කියලා. එයා එහෙම කියලා එතනින් ඇවිදගෙන යන්න ගටන් ගන්නවා. ඉතින් එතනින් කට් කළා අපිට පේනවා ඊළඟ සීන් එකේ ඇස්ටා එළියෙද්දි එයාට ලොකු වතුර බෝලයක් ඇවිල්ලා ඇඟට වදිනවා. ඉතින් ඇස්ටා මේ වතුර බෝලේ ආපු තැනට පැත්තට ගිහිල්ලා බලද්දි එතන එයාට පේනවා අර ගෑනු ළමයා එයා මැජික් පුරුදු වෙනවා කියලා. ඉතින් මේ ගෑනු ළමයා යවන හැම මැජික් එකක්ම වරදිනවා. ඉතින් ඇස්ටට තේරෙනවා මෙයාට එයාගේ මැජික් එක හරියට කන්ට්‍රෝල් කරගන්න බෑ කියලා. ඉතින් මේ හැම මායාවම වගේ පැත්තට ගිහිල්ලා වදින්නේ ඇස්ටට. ඉතින් එතනින් අපිට පේනවා මේ ගෑනු ළමයට එයාගේ මායා කන්ට්‍රෝල් කරගන්න බෑ කියලා. පේනවා මේ ගෑනු ළමයට ෆ්ලෑෂ්බැක් එකක් පේනවා කියලා. එයාගේ නෑයන්ට හොඳට එයාට වඩා මැජික් පාලනය කරන්න පුළුවන්. ඒ වගේම එයාගේ අයියලා එයාට විහිළු කරනවා කියලා. ඉතින් මෙයාට ඕනේ කොහොම හරි මැජික් එක කන්ට්‍රෝල් කරගන්න පුරුදු වෙන්න. ඉතින් ඔයාලා මතක ඇති මේ ගෑනු ළමයා අර පළවෙනි එපිසෝඩ් එකේදී අර තරගෙදි හිටියා. ඉතින් මෙයා තමයි නොසෙල් සිල් වගේ නංගි. ඉතින් ඇස්ටත් දිගටම මේක දිහා බලාගෙන ඉන්නවා. එයා ස්ට්‍රගල් වෙන දිහා. ඉතින් ඇස්ටා කතා කරලා කියනවා හරි මං ඔයාට උදව් වෙන්නද කියලා.
ගෑල්ලම කියන මට වගේ උදව් ඕනේ නැහැ කියලා. එයා ලොකු වතුර බෝලයක් මවලා ඇස්ටට පෙන්නනවා මට මැජික් පුළුවන් කියලා. ඉතින් මේ මැජික් එක වර්ධිනවා. එයා මේ වතුර බෝලය ඇතුලේ හිර වෙලා ලොකුවට අහස උඩ වතුර බෝලයක් හැදෙනවා. ඉතින් යමිට පේනවා මේ වතුර බෝලේ මෙතන එයාගේ බේස් එක උඩ හැදිලා කියලා. ඉතින් ඒක ඇතුලේ දැන් අර ගෑනුලා මෙයා හිර වෙලා මැරෙන්නයි හදන්නේ. ඉතින් දැන් බ්ලැක් බෝල්ස්ලා හැමෝම වගේ මේ වතුර බෝලේ දකිනවා. ඉතින් හැමෝම හිතන්නේ තමන්ගේ බේස් එකට කවුරු හරි ඇටැක් කරනවා කියලා. ඉතින් යමී අහනවා කවුද මෙච්චර මෝඩ අපේ බ්ලැක් බෝල්ස්ලාගේ බේස් එකටම ඇටැක් කරන්න තරම් කියලා. ඒතකොට අපිට පේනවා ඇස්ටා උඩකින් විසික් වෙලා යමීගේ ඇඟට වැටෙනවා. ඉතින් යමී ඇස්ටා වඩලා කියනවා ඇස්ටා ඔයාට පුළුවන් ද අරක ගැන බලාගන්න කියලා. ඇස්ටා කියනවා හරි මම පුළුවන් නම් කරන්නම් එහෙම කියලා. ඊපස්සේ යමී කියනවා පුළුවන් නම් ඔයාව කොහොමත් ඉවර කරන්න ඕනේ කියලා. යමී ඇස්ටාව අයාගේ බේස් එකෙන් අල්ලලා වීසි කරලා දානවා. ඉතින් ඇස්ටා එයාගේ කඩුව එලීට අරගෙන අරකදී වතුර බෝලේ දිහාවට කඩුව අල්ලලා එයා එයාගේ ඇන්ටි මැජික් වලින් ඒ වතුර බෝලේ පුපුරලා දානවා. ඉතින් ඊට පස්සේ ඇස්ටයි අර ගෑනු ළමයා බිමට වැටෙනවා. ඉතින් අපිට පේන ඊට පස්සේ ෆින්ඩල් අර ගෑනු ළමයාව ඇස්ටවයි බේර ගන්නවා එයාගේ පෝටල් මැජික් වලින්. යමී ගොඩක් hina වෙනවා. පස්සේ ෆින්ඩල් කියනවා ඕක නම් සුළු දෙයක්. ඉතින් මට ඔයාගේ වැඩ ඕන වෙලාවක කරගන්න පුළුවන් කියලා. පස්සේ අපිට පේනවා අර ගෑනු ළමයා එන දුකින් වගේ ඉන්නවා. එයාට පේන්නේ එයාගේ අයියා එයාට විහිළු කරන එක. ඉතින් ඇස්ටා කියනවා අයියෝ එහෙම දෙයක් කරේ ඔයාට ඔයාගේ මැජික් පාලනය කරගන්න බැයිද ඔයාට පිස්සුද එහෙම කියලා. පස්සේ ඇස්ටා කියනවා හරි මාත් ඔයා වගේ පරාජිතයෙක් තමයි අපි හැමෝම පරාජිතයෝ ඔයාට පුළුවන් ඔයාට ඕන කෙනෙක් වෙන්න එහෙම කියලා. ඊට පස්සේ ගෑනු ළමයා කියනවා හරි මං ඔයා ගැන වැඩි හිතුවේ මගේ නම නොයෙල් එහෙම කියලා එයා කියනවා. ඊට පස්සේ හැම බ්ලැක් බෝල් මෙම්බර් කෙනෙක්ම එයා ගාවට ඇවිල්ලා ඔයත් අපේ ස්ක්වාඩ් එකේ එක්කෙනෙක් අපි ඔයාට කවදාවත් තනියෙන් ඉන්න දෙන්නේ නැහැ කියලා හැමෝම වගේ එයාට ස්ටියර් කරන්න ගන්නවා. ඉතින් ඒ ගෑනු ළමයාට එහෙම නැත්තම් නොයෙල්ට ඇඬෙන්න වගේ ගන්නවා. ඊට පස්සේ ඇස්ටා යාට අත දීලා එයාව නැගිටවනවා. ඉතින් එපිසෝඩ් එක පටන් ගන්නේ ඇස්ටා පොට් ටිකක ඩෝවිලි පිය දහනවා පෙන්නලා ඊට පස්සේ එයා රෙඩි හොදනවා කියලා අපිට පෙන්නනවා. ඊට පස්සේ එයා යමිගේ බල්ලන්ට කන්න දානවා. ඒ උනාට බල්ලෝ කවදාවත් එයා දෙන කෑමක් කන්නේ නැහැ. ඇස්ටාව තමයි හැම වෙලෙම කන්න හදන්නේ. ඊට පස්සේ ඇස්ටා බාත්රූම් එකට ගිහලා තට්ටු කරද්දී යමි ඇතුළේ ඉඳන් කෑ ගහලා කියනවා තමුසෙට මැරෙන්න ඕනද මැරෙන්න ඕනේ නැත්තම් දුවන්න කියලා. ඉතින් ඊට පස්සේ ඇස්ටා යමිට බය වෙලා එයා එතනින් දුවන්න පටන් ගන්නවා. ඉතින් ඇස්ටාට දිනවද්ද හිතනවා මං චර්ච් එකේ හිටියා නම් මේ වගේ ලාට මොනවද කරන්න කියලා. පස්සේ එයා හිතනවා මං චර්ච් එකේ හිටියත් මේ එකම දේනේ කරන්නේ මං හැම වෙලෙම වැඩනේ කරන්නේ කියලා. ඊට පස්සේ අපිට පේනවා අනිත් කට්ටිය ඔක්කොම කෑම කනවා කියලා. ඉතින් ඇස්ටා එතනට ඇවිල්ලා නොයෙල්ගෙන් අහනවා නොයෙල් ඔයත් අලුත් නේ ඇයි ඔයා කිසිම වැඩක් කරන්නේ නැති කියලා. නොයෙල් කියනවා මම රාජකීය ඔයා වගේ ගොඩේ එක්කෙනෙක් නෙමෙයි ඉඳ ඔයා තමයි වැඩ කරන්න ඕනේ කියලා. ඉතින් හැමෝම මේ ඇස්ටා නොයෙලු රන් වෙන දිහා බලාගෙන ඉන්නවා. ඉතින් මැග්නා ඇස්ටාට කියනවා ඇස්ටා මාත් මුල් කාලේ ඔහම වැඩ කරා ඔයත් ඔහම වැඩ කළා ඉස්සරහට එන්න ඕනේ කියලා. ඉතින් ඊළඟ සීන් එකේ ලක් කියන ඇස්ටාට එන්න මාත් එක්ක ගහගමු කියලා. ඊපස්සේ අපිට පේනවා ගෝස් එයාගේ පොඩි නංගිගේ පින්තූරයක් පෙන්නලා මෙයා තමයි ලෝකෙ ඉන්න ලස්සනම එක්කෙනා හැම නේද ඇස්ටා කියලා ඇස්ටාගෙන් අහනවා. ඉතින් එයා ඇස්ටා උත්තරයක් දුන්නේ නැති ඉඳලා ගෝස්ට කේන්ති යනවා. ඊට පස්සේ ෆින්ඩල් කියනවා නොයෙල් ඔයත් ඇස්ටා වගේ පොඩ්ඩක් වැඩ කරන්න ඔයත් අලුත් එක්කෙනෙක් ඉන්නේ ඇස්ටාටම තනියෙන් කරන්න දෙන්න එපා කියලා. ඊට පස්සේ නොයෙල් කියනවා ඒ උනාට මම රාජකීයනේ මම ඊට කලින් ඒ වගේ වැඩ කවදාවත් කළා නැහැ කියලා. ඉතින් මේ වෙද්දි දැන් හැමෝම වගේ හොඳට බඩ පිරෙන්න කාලා ඉන්නේ. ඒ වුණාට චාමිට නම් මදි. චාමියාගේ මැජික් බලේ පාවිච්චි කරලා තව පාරක් කෑම වෙලා එයා හැමෝටම ආයෙමත් කන්න කියලා කියනවා. ඉතින් ඇස්ටා කියනවා දැන් නම් මට ඇති. දැන් නම් කාලා ඇති වෙලා ඉන්නේ කියලා. ඉතින් ඊට පස්සේ අපිට පේනවා ග්‍රේ එයාගේ මැජික් පාවිච්චි කරලා එයා ට්‍රාන්ස්ෆෝම් වෙනවා ඇස්ටාගේ ස්වරූපෙට. ඉතින් ඇස්ටා කියනවා මේ මැජික් එක නම් සුපිරි කියලා. ඊට පස්සේ ඇස්ටාගේ පිටිපස්සෙන් චාමියා ඇවිල්ලා ඇස්ටාට කියනවා ඔය කෑව මදි. ඔය තව හොඳට කෑම කන්න ඕනේ කියලා. එයා කෑම එකක් අරගෙන ඇස්ටාගේ කටට ඔබනවා. ඉතින් ඇස්ටාට දැන් ඒක කා ගන්න බැරුව ඉන්නේ. ඉතින් දැන් මේ ඔක්කොම කලබල මැද්ද යමි දොර කඩාගෙන ඇවිල්ලා කියනවා මොකද්ද මේ සද්දේ? හැමදේම කන්නවා වගේ සද්දයක් ඇහෙන්නේ ඇයි කියලා. ඊට පස්සේ ඇස්ටා හිතනවා හැමදේම කඩන්නේ අපිද? ඔයානේ දැන් දොර කඩාගෙන ආවේ කියලා. ඊට පස්සේ යමි මැග්නට එන්න කියනවා අපේ මිෂන් එකට යන් කියලා. ඊට පස්සේ මැග්නයි යමි ඒගොල්ලන්ගේ රහස් මිෂන් එකකට යන්න ලෑස්තිනවා. ඉතින් හැමෝම වගේ ඒ දෙන්නට සුබ පතනවා බායි කියලා. ඉතින් ෆින්ඩල් කියනවා නොයෙල්ට නොයෙල් ඔයාට ලස්සන ගෑනු ළමින්නේ. ඔයා වෙලාවක මාට් එක්ක ඩේට් එකකට යන්න එනවද කියලා. ඊට පස්සේ නොයෙල් කියනවා පිස්සුද මං රාජකීයයි මං ඔයා වගේ කෙනෙක් එක නම් එන්නේ නැහැ කියලා. ඊළඟට අපිට පෙන්නනවා යමි සහ මැග්නාගේ රහස් මෙහෙයුම. ඉතින් ඒගොල්ලෝ වෙන සීරියස් එකකින් දැන් මේ රහස් මෙහෙයුම ඉන්නවා කියලා අපිට පේනවා. ඉතින් මේ රහස් මෙහෙයුම මුකුත් නෙමෙයි. ඉතින් මේගොල්ලෝ මේ ඕල්ඩ් එහෙම නැත්තම් මේ නාකි මිනිස්සුත් එක්ක ඒගොල්ලෝ කාඩ් ගේම් තමයි ගහන්නේ. ඉතින් දැන් මේගොල්ලෝ ඔට්ටුවක් දාලා තියෙන්නේ. දැන් මේගොල්ලෝ ඔට්ටුව පරාද වෙන්නයි යන්නේ. ඉතින් ඔට්ටුව පරාද වෙලා දැන් ඒගොල්ලන්ට ඇඳුම් ඔක්කොම ගලවන්න වෙනවා. ඉතින් යමි කියනවා මේ පාර නම් මන් දිනිනවා. ඒ නිසා ආයිසරයක් අපි මේක ගහමු කියලා. ඊට පස්සේ එයා කියනවා හරි මේ පාර මම දින්නොත් එහෙම ඕගොල්ලෝ මම කියන දේ කරන්න ඕනේ කියලා. යමි ඒකට එකග වෙනවා. ඉතින් දැන් දෙගොල්ලොන්ටම කාඩ් බෙදලා තියෙන්නේ. ඉතින් වයසක මිනිස්සයයි මැග්නයි තමයි තෙල්ලම කරන්නේ. ඉතින් මේ වයසක මිනිස්සයාගේ ඇස් දෙකේ නම් තියෙන්නේ දිනන පාටක් වගේ තමයි. ඉතින් ඊළඟ සීන් එකෙන් අපිට පේනවා ඇස්ටා නොයෙල්ට
වැඩ කරන්න පුරුදු කරනවා. ඉතින් පළවෙනියටම තියෙන්නේ සත්තුන්ට කෑම දාන එක. ඉතින් ඇස්ට මේ පාර නම් සතාට යාව කන්න දෙන්නේ නැහැ. ඉතින් නොයෙල්ට ඒක කරන්න කොහම නොයෙලේ ඇස්ට ගෙන්දේ අහන්නේ. පස්සේ ඒගොල්ලන්ට පේනවා මැග්නයි කැප්ටනුයි රහස් මේවීම අවසන් වෙලා එනවා. ඉතින් ඒගොල්ලෝ කිසිම ඇඳුමක් නැතුව එන්නේ. ඉතින් පේන විදිහට නම් ඒගොල්ලෝ සෙල්ලම් පරාද වෙලා වගේ. ඉතින් ඒ දෙන්න ඇස්ටටයි නොයෙල්ටයි කියනවා ඕගොල්ලන්ගේ පළවෙනි මිෂන් එක හම්බුණා. ඉතින් ඕගොල්ලෝ ඒකට යන්න ලෑස්ති වෙන්න කියලා. ඉතින් ඒගොල්ලෝ පොඩ්ඩක් සතුටු වෙනවා. ඉතින් ඒගොල්ලෝ අහනවා අපේ මිෂන් එකේ මොකද්ද කරන්න තියෙන්නේ කියලා. ඊට පස්සේ මැග්නා ඒගොල්ලන්ට කියන්න ගන්නවා ඒකේ ඕගොල්ලන්ට තියෙන්නේ වල්ලූරු ටිකකින් ගමක් බේරගන්න කියලා. ඉතින් නොයෙල් කියනවා ඊට වඩා හොඳ මිෂන් එකක් නැද්ද කියලා. මැග්නා කියනවා ඕගොල්ලෝ හිතනවා වගේ නෙමෙයි වල්ලූරු කියන්නේ එහෙනම් අමාරු සත්ත්ව జాතියක් කියලා. ඉතින් කැප්ටන්ට මතක් වෙනවා ඒගොල්ලෝ පරාද වෙච්ච විදිය. ඉතින් ඒගොල්ලෝ පරාදුන හින්දා අර නාකි මිනිස්සයා ඒගොල්ලන්ට ගිහිලා තින්නේ එයාගේ ගමේ ඉන්න වල්ලූරු කට්ටියක් සුද්ධ කරලා දාන්න කියලා. ඉතින් ඒ නාකි මිනිස්සයා ඒගොල්ලන්ට සම්පූර්ණයෙන්ම හෙළුවෙන් යන්න බැරි හින්දා ඒගොල්ලන්ට ඒගොල්ලන්ගේ කබායවත් අඩුම තරමේ දෙනවා. ඉතින් මැග්නා ඇස්ටටයි නොයෙල්ටයි කියනවා එහෙනම් දැන් හෙට ඕගොල්ලෝ මේ මිෂන් එකට යන්න ලෑස්ති වෙන්න. ඕගොල්ලෝ ලෑස්තිලා හිටියේ නැත්තම් මම ඕගොල්ලන්ව මරනවා කියලා. ඉතින් යමිත් කියනවා ඔව් දැන් ඉතින් ඕගොල්ලෝගේ පළවෙනි මිෂන් එක මේක තමයි. ඒකට ගිහිල්ලා හොඳට මිෂන් එක ඉවර කරලා එන්න කියලා. පස්සේ යමි කියනවා ඕගොල්ලන්ට මොකක් හරි අන්තරක් හරි වෙලා ඕගොල්ලෝ මැරුණොත් එහෙම මම ඕගොල්ලන්ව මරනවා කියලා. ඉතින් ඇස්ටට දැන් හරි සතුටුයි එයාට පළවෙනි මිෂන් එක හම්බුණා කියලා. නොයෙල්ට නම් කිසි ගාණක් නැහැ. ඉතින් මැග්නා කියනවා නොයෙල් පොඩ්ඩක් හරි සතුටු වෙන්නකෝ ඔයාට මිෂන් එකක් හම්බුණානේ කියලා. නොයෙල් කියනවා මේ වගේ මෙලොව රහන්න මිෂන් එකක් මට එපා කියලා. පස්සේ මැග්නා කියනවා ඔයාව නම් හදන්න බෑ කියලා. ඊට පස්සේ ඇස්ට මැග්නාගෙන් අහනවා අපි කොහමද එතනට යන්නේ කියලා. මැග්නා කියනවා හරි අපි ෆින්ඩල්ගෙන් අහලා බලමු කියලා. ෆින්ඩල් කියනවා මට එතනට යන්න බෑ. මම ඊට කලින් එතනට ගිහිල්ලා නැහැ. එහෙනම් මට එතනට පෝටල් එකක් ඕපන් කරන්න බෑ කියලා. මැග්නා කියනවා තමුසෙකින් නම් කිසිම වැඩක් නැහැ කියලා. ඒ වුණාට මැග්නා කියනවා දැන් ඉතින් ඔයාලට කොස්සක් පදින්නත් බෑනේ. ඔය දෙන්නටම කොසු බැදලා පුරුද්දකුත් නැහැ. ඒ නිසා මම මගේ කොස්සෙන් ඔයගොල්ලෝ දෙන්නව අරන් යන්නම් කියලා. ඉතින් ඇස්ට පුදුම වෙලා වගේ මැග්නාගෙන් අහනවා ඔයාලට පුළුවන් ද අපි දෙන්නවම එකම කොස්සක අරන් යන්න කියලා. මැග්නා කියනවා ඒ කොස්ස තමයි මේ ලෝකේ තියෙන සුපිරිම කොස්ස කියලා. මැග්නා කියනවා ආයි පාරක් ඔය දෙන්න බය වෙන්න එපා මම ඕගොල්ලන්ව කිසිම කරදරයක් නැතුව එතනට එක්ක යන්නම් කියලා. පස්සේ ඇස්ට කියනවා අනේ අපිට වාගේ ඔය කොස්ස පෙන්වන්න කියලා. පස්සේ එයා එයාගේ කොස්ස පෙන්නනවා. ඉතින් ඇස්ට නම් මේ කොස්සට පට්ටම කැමති. එයා කියනවා අනේ මට ඕක පදින්න දෙන්න පුළුවන්ද කියලා. මැග්නා කියනවා ඕගොල්ලන්ට නම් පදින්න දෙන්න බෑ මං ඉස්සරහා ඉන්නම් ඕගොල්ලෝ දෙන්න පිටිපස්සේ ඉන්න කියලා. ඉතින් මැග්නා එයාගේ කොස්ස ක්‍රියාත්මක කළා ඒ දෙන්නවත් දාගෙන ගම දිහාවට යන්න පටන් ගන්නවා. ඉතින් දැන් මේගොල්ලෝ තුන්දෙනා අහසෙන් යද්දී ඇස්ටා වැටෙන්න යන හින්දා එයා පොඩ්ඩක් නොයෙල්ට ලං වෙනවා. ඉතින් නොයෙල්ට දැන් ඇස්ටා ඇඟේ ගෑවෙන හින්දා නොයෙල් ඇස්ටාව තල්ලු කරලා බිමට දානවා. ඉතින් මැග්නා අන්තිම වෙලාවේ කොහොම හරි ඇස්ටාව බේර ගන්නවා. ඉතින් දැන් මේගොල්ලෝ ටික ගමට ඇවිල්ලා තියෙන්නේ. ඉතින් එතනින් කට් කරලා අපිට පෙන්නනවා ඒ ගමට තව අලුත් කට්ටියක් එනවා. ඉතින් මේගොල්ලෝ එන්නේ වෙනම පෝටල් එකකින්. ඉතින් මෙයා ඇවිල්ලා හතුරෙක් වගේ තමයි අපිට පේන්නේ. මෙයා යාගේ වොච් එක දිහා සැරෙන් සැරේට බලනවා කියලා අපිට පේනවා. මෙයා බහැපු තැන වල්ලූරෝ ගොඩක් ඉන්නවා කියලා අපිට පේනවා. ඉතින් මේ වල්ලූරෝ එයාට ඇටැක් කරන්න දුවගෙන එද්දී මෙයා නිකන් වගේ යාගේ මැජික් බලය පාවිච්චි කරලා ඒගොල්ලන්ව අයිස් කරලා දානවා. ඉතින් පේන විදියට මේ කට්ටිය මොකක් හරි දෙයක් මේ ගමේ හොයන්න තමයි ඇවිල්ලා තියෙන්නේ. ඉතින් මෙයා හැමෝම වගේ එක අයිස් කරලා කුඩු කරලා දාන්න පුළුවන් මැජික් එකක් තියෙන එක්කෙනෙක්. ඉතින් මෙයාගේ පවර් එක ගොඩක් වැඩි කියලා අපිට පේනදී ඒ එපිසෝඩ් එක එතනින් ඉවර වෙනවා. ඉතින් ඉස්සරහටත් මේ වගේ එපිසෝඩ් දෙක ගේන්න මම බලාපොරොත්තු වෙනවා. එහෙනම් අද වීඩියෝ එක ගැන ඔයගොල්ලෝ මොකද හිතන්නේ කියලා අනිවාර්යයෙන්ම පහලින් කමෙන්ට් එකක් දාන්න යන්න. ඉතින් මේ වගේ එපිසෝඩ් තව ඕනනම් අනිවාර්යයෙන්ම අපිව සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න. එහෙනම් අදට ගිහින් එන්න. බයි බයි.